Hi guys, ඉතින් සාදරයෙන් පිළිගන්න අලුත් වීඩියෝ එකකට. අද මම කතා කරන්න යන්නේ volume profile ගැන. ඉතින් අපි බලමු volume profile එක කියන්නේ මොකක්ද, මොන වගේ අවස්ථාවකද අපිට use කරන්න පුළුවන්, මොන වගේ advantage එකක්ද මේ volume profile වල තියෙන්නේ කියලා අපි අද බලමු. ඉතින් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. කලින් videos බලලා නැත්නම් ඒවත් බලා ගන්න. ඔයගොල්ලෝ ගිහිල්ලා එතකොට ඔයගොල්ලන්ට තේරෙයි මම මේ video series එකක් විදිහට මම මේක කරගෙන යන ටික ටික. ඉතින් අපි බලමු අද volume profile කියන්නේ මොකක්ද කියලා. right. ඉතින් මේ බලන්න volume profile බලනකොට ඔයගොල්ලෝ දැකලා ඇති මේ වගේ candlestick chart එකට යටින් volume bar වගේක් තියෙනවා. chart එකේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ඉස්සල්ලාම trading කරන ගමන් MT4 වල MT5 වල trading view එකේ ඉතින් ඒ වගේ දැන් මේක ඇවිල්ලා අපිට පේන්නේ time by price, කියන්නේ time by volume. කියන්නේ ඒ වෙලාවට තමයි මේ බාර් එක හැදෙන්නේ. ඒ කියන්නේ පැයේ බාර් එකදී මේ volume එක. ඒ වගේ වෙලාවත් එක්ක තමයි මේ volume එක හැදෙන්නේ. හැබැයි අපි trade කරනකොට අපිට වෙලාවට වඩා අපිට price එක තමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ 1.3 දී තිබ්බ volume එක කොහමද? 1.6 දී තිබ්බ volume එක කොහමද? ඒ වගේ අපිට price එක තමයි මේ market එකේදී කියව ගන්න අවශ්‍ය වෙන්නේ. වෙලාව එක කොයි වෙලාවෙද උනේ කියලා එච්චරම ලොකු අවස්ථාවක් නැහැ. ඒක වැදගත්කමක් නැහැ. ඉතින් අපි යන් presentation එකට මේකෙදී මම දැන් කියලා දෙනවා. දැන් time එක නෙමෙයි අපි බලන්නේ. අපි ඒ price එක ගිහපු range එක තමයි cover කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ market එකේ මම market එක බලන විදිහට මේ කියන්නේ මම සහ බහුතරයක්. ඉතින් මේ market එකේදී අපි සාමාන්‍යයෙන් බලනකොට 70%ක්ම අපිට පේන්නේ range market එකක්. මොකද market එකේ breakout යනවට වඩා market එකේ මේ range තමයි ගොඩක් යන්නේ. කියන්නේ sideways market එකක් තමයි ගොඩක් දුරට තියෙන්නේ. ඉතින් මේකට හේතුව තමයි market එකේ ගොඩක් bias assessors මේක fair value එකක් විදිහට දැකලා ඒගොල්ලෝ ගොඩක් මෙතනදී trade වෙනවා. ඉතින් මේ හින්දා තමයි මේක fair value එකක් සහ market එකේ 70%ක් මේ වගේ අවස්ථාවක් අපිට දකින්න තියෙන්නේ. ඉතින් විතර breakout බලන කට්ටිය ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ මේ වගේ sideways market එකක. මොකද breakout වෙන්නේ 130යි. අපි breakout බැලුවොත් එහෙම 70%ක් තියෙන market එකේ 130ක් තියෙන එක බැලුවොත් එහෙම breakout එක fake out එකක් වෙන්න තියෙන chance එක ගොඩක් වැඩි. ඉතින් අන්න ඒ හින්දා breakout එක පොඩ්ඩක් හොඳට confirm කරගෙන තමයි අපි trade එකට එන්න වෙන්න ඕනේ. ඒ අතරේ අපිට මේ range එකේ trade කරන්න පුළුවන්. ඒක මම ඉස්සරහට කියලා දෙන්නම් කොහොමද අපි volume profile එක use කරලා ඒක බලන්නේ කියලා. ඉතින් volume profile එක අපි බලනකොට සාමාන්‍යයෙන් අපි volume profile එක ගන්නාම අපිට පේනවා ඒකේ මැද තියෙනවා. ඒ කියන්නේ වැඩියෙන්ම trade වෙච්ච තැන මේ POC කියන එක. එතකොට point of control කියන අපි එකට සහ value area high, value area low, මේ low volume node තමයි volume profile එකේ ප්‍රධාන අපි බලන්න ඕනේ areas ටික. මතක තියාගන්න ඕනේ. POC එකයි value area high, value area low සහ මේ low volume node. ඉතින් ඒව තමයි volume profile එකේ තියෙන ප්‍රධාන දේවල්. ඊට පස්සේ අපි බලුවොත් එහෙම volume profile එකෙන් volume profile එකේ shape එකත් එක්ක අපිට market එක analyze කරන්න පුළුවන්. ඉතින් ඒකේ shape එක P shape නම් market එක up trend එකක් යන්නේ bullish trend එකක් සහ B නම් bearish, D නම් balance market එකක් තමයි යන්නේ consolidate area එකක්. ඒතර මම මේ market එකෙන් real market එකෙන් පෙන්නන example අරගෙන මොන වගේද අපි හොයාගන්නේ කියලා. ඉතින් හරි දැනට අපි යම් market එකේ volume profile එකක් කොහොමද තියෙන්නේ බලන්න. ඉතින් මෙතනදී හිතන්න දැන් මම පෙන්නන්නම් ඔයාලට example එකක්. right. මෙතන දැන් ඔයගොල්ලන්ට පේනවා market එක sideways එකක් ගිහිල්ලා තියෙනවා. right. එතකොට අපි volume profile එක මෙහෙම ගහපුවාම මේ range එකේ ඔයගොල්ලන්ට පේනවා මැද තමයි මේ volume profile එකේ value area අපිට පේන්නේ.
right පැහැදිලිව බලන්න පුළුවන්. අපි දැන් මේ වොලියුම් එක අයින් කරමු අපිට අවශ්‍ය නැහැ මේක. ඉතින් හරි. දැන් මේ තියෙන්නේ බැලන්ස් වොලියුම් එකක් right. එතකොට ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි තව එකක් ගහමු. දැන් 15 ඉඳන් මේ රේන්ජ් එකට එකක් ගහුවාම අපිට වොලියුම් ප්‍රොෆයිල් එක මෙතන පේනවා B එකක් වගේ. කියන්නේ ඩවුන් වෙන මාකට් එක පහළට ඇවිල්ලා මේ ඇකියුමුලේෂන් එක නිසා මෙතන B එකක් වගේ හැදිලා තියෙනවා වොලියුම් එක. ඉතින් මේකෙදි අපිට පේන්නේ මෙහෙම එකක් තමයි එතන තියෙන්නේ. එතකොට මෙතන තියෙන්නේ මේ වගේ බැලන්ස් එකක් තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු P එකක් කියන්නේ මොකක්ද කියලා. දැන් ඔයගොල්ලන්ට මෙතන පේනවා. මම මේ අයින් කරන්නම්. right අපි දැන් බලන්නේ P එකක් මාකට් එක right මාකට් එක උඩ ඉඳන් මෙහෙම ගිහිල්ලා right අන්න දැන් මේක මාකට් එකේ බුලිෂ් ට්‍රෙන්ඩ් එකක් ගිහිල්ලා උඩදී තමයි වොලියුම් එක හැදිලා තියෙන්නේ. එතකොට තමයි මේකේ P shape එකක් කියලා අපි අඳුරගන්නේ. එතකොට දැන් මම ඔයගොල්ලන්ට කිව්වා P shape, B shape සහ D. එතකොට මේ තුනෙන් තමයි අපි මාකට් එක සාමාන්‍ය වොලියුම් ප්‍රොෆයිල් එක වෙන් කරගන්නේ. ඉතින් අද මම කියා දෙන්න යන්නේ ඔයගොල්ලන්ට breakout retest කොහොමද ට්‍රේඩ් කරන්න කියලා මේ වොලියුම් ප්‍රොෆයිල් වලින්. ඉතින් හරි අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. මේකෙදි දැනට මම මේක අයින් කරගන්නම්. මම කියා දෙන්නම් දැන් වොලියුම් ප්‍රොෆයිල් එක කොයි වගේ තැන්වලදී අපි අඳින්නේ සහ ඒක අපි වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලෝ හිතන්න දැන් මාකට් එක මේ ඇවිල්ලා බ්‍රිටිෂ් පවුන්ඩ් chart එක. එතකොට මේ විනාඩි 30 chart එක. ඉතින් අපි සාමාන්‍ය මාකට් එක බලනවා සයිඩ් වේ යනවාද කොහොමද යන්නේ කියලා. එතකොට ඔයාලට මම දැන් විනාඩි 15 chart එක දාලා පෙන්නන්නම්. හරි. අපි දැන් බලමු මෙතන ඉඳන් පටන් ගමු අපි. මේලා මැයි 19. ඉතින් හරි දැන් මේ හරිය ඔයගොල්ලන්ට පේනවා මෙතන big trade අපි අයින් කරමු. මේ හරිය සයිඩ් වේ එකක් ගිහලා තියෙනවා. හරිද? ඒතර අපි කරන්නේ මේ සයිඩ් වේ එක පටන් ගත්ත තැන ඉඳන් මේ breakout එක ගාවට volume profile එක ගහනවා. හරිද? ඊට පස්සේ මම ඔයගොල්ලන්ට කිව්වා volume profile එක අපිට වැදගත් තැන් හතරක් තියෙනවා. ඒ ඇවිල්ලා මේ value area high එක සහ value area low. එතකොට POC එක මැද කහ පාටින් අපිට පේනවා. සහ මේ low volume node. එතකොට අපි දැන් සාමාන්‍යයෙන් මෙහෙම side way ගියපු market එකක bullish breakout එකක් වෙලා market එක ගියාට පස්සේ අපි කරන්නේ market එක මේ ගියපු එක උඩින් කොයිවත් ට්‍රේඩ් ගන්න නැතුව අපි බලන් ඉන්නවා මෙතෙන්ට මාකට් එක රීටෙස්ට් වෙනකම්. එතකොට අපි මෙතනින් තමයි ට්‍රේඩ් එක ගන්නෙ. අපි ඒක බුලිෂ් ගියපු එකක් හින්දා අපි මෙතනින් බයි එකක් ගන්නවා. සාමාන්‍යයෙන් එතනදී බයි එක ගන්නෙ එතන මේ බයි එක ගන්නෙ වැලියු ඒරියා හයි එකේ ඒ ඒරියා එකේ තමයි ගන්නෙ. POC එක වෙනකම් අවුලක් නැහැ. අපි ස්ටොප් ලූස් එක දානවා මේ වොලියුම් වැලියු ඒරියා ලෝ එක යටින්. හරිද? මාකට් එක දැන් කඩාගෙන ගියා කියලා කොයි වෙලේකවත් මේ හරියෙන් අපි එල්ලෙන්නේ පොඩි ස්කැල්පින් ගන්න පුළුවන් ටක් ගාලා. මට අපි සාමාන්‍ය හොඳ ට්‍රේඩ් එකක් බලනකොට හැමතිස්සෙම මාකට් එක උඩට ගිහිල්ලා මේ වැලියු ඒරියා එකට එනකන් අපි ඉන්නවා. මොකද එතන හේතුව තමයි මෙතන මේ ඇකියුමුලේට් වෙච්ච ගොඩක් ට්‍රේඩ් බයි නිසා තමයි මේ වැතට මාකට් එක බ්‍රේක් අවුට් එකක් උනේ. එතකොට
දැන් මෙහෙන් ගත්තු ට්‍රේඩ් කට්ටිය මේ ඉන්න බයස්ලා මෙයාලගේ ඉතුරු වෙච්ච බයි ඕඩර් සහ මෙයාලගේ ඕඩර් ලොස් වෙන්නේ නැති වෙන්න ඒගොල්ලෝ ඩිෆෙන්ඩ් කරන උඩට අනිවාර්යෙන් මාකට් එක. ඉතින් ඒ නිසා මේ උඩින් කොහෙවත් එල්ලෙන්නේ නැතුව මාකට් එක අනිවාර්යෙන් පහළට නිකන් ඉන්න ඕනේ. ඉවසන එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් උඩින් එල්ලෙන්නේ නැතුව අනිවාර්යෙන් අපි ඉන්න ඕනේ රීටෙස්ට් එක එනකන්. එතකොට තමයි අපිට මේක සක්සස් කරගන්න පුළුවන්. ඉතින් මේකෙන් ඔයාලට හොඳ probability එකක් තියෙනවා මාකට් එකේ profit කරන්න. ඉතින් වැදගත්ම දේ තමයි මේක ඉවසන්න ඕනේ සහ මේකේ පළවෙනි ටච් එක විතරයි අපි වැලිඩ් විදිහට ගන්න. ඒ කියන්නේ තව පාරක් මාකට් එක මෙහෙම මෙතනට ආවොත් එහෙම ඒවා වැලිඩ් නෑ. right මේ පළවෙනි ටච් එක තමයි අපි ඒක හරියටම මේ වැලිඩ් කියලා ගන්නෙ. ඉතින් මෙන්න මේ විදිහට තමයි වොලියුම් ප්‍රොෆයිල් එක අඳින්නේ. සයිඩ් වේ මාකට් එක කියන්නේ බැලන්ස් මාකට් එකක accumulation area එකක් තිබිලා මාකට් එක බ්‍රේක් අවුට් වෙලා මාකට් එක රීටෙස්ට් වෙනකොට අපි එන්ට්‍රි එකක් ගන්නවා value area high එකේ ඉඳන් POC එක දක්වා. ඒතකොට stop loss දාන්නේ value area low එකට චුට්ටක් යටින් දාන්න. සාමාන්‍ය ඕගොල්ලන්ගේ ratio එකත් එක්ක බලලා. ඉතින් අන්න මේ විදිහට තමයි මාකට් එකේ volume profile එක use කරලා මේ විදිහට අපි trade එකක් ගන්න පුළුවන් අපිට. හරිම ලේසියෙන් සහ හොඳ probability එකක් තියෙන trade එකක්. අපි ඉස්සරහට යමු මාකට් එකේ. right ඊට පස්සේ මෙතන තියෙන සයිඩ් එක බලන්න. මෙතනත් ඒ වගේ රේන්ජ් එකක් ගිහිල්ලා තියෙනවා. right ඊට පස්සේ මාකට් එක මෙහෙම අප් ට්‍රෙන්ඩ් එකක් කියන්නේ බ්‍රේක් අවුට් එකක් වෙලා ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ මෙහෙම මාකට් එක ආයේ පහළට ඇවිල්ලා ඔයගොල්ලෝ බලන්න දැන් මෙතන වෙලා තියෙන දේ මම පෙන්නන්නම්. right මේ ටික අයින් කරමු අපි. නැත්තම් confuse. හරි මෙතනත් අපි මාක් කරගමු value area high එක value area low. හරි මේකෙදි බලන්න වෙලා තියෙන දේ මාකට් එක පහළට අවිල්ලා තියෙනවා. හරිද? ඒ වගේම මෙතනදී මේ value area high එකට react එකක් වෙලා තියෙනවා. හැබැයි මෙතනින් අපි ලොකු ratio එකක් බැලුවොත් එහෙම අපිට profit එකක් ගන්න බෑ. like 1 to 2 ගන්න බෑ අපිට. 1 to 1 වගේ trade එකක් ගන්න පුළුවන් මෙතන. ඉතින් මෙතනදී break even ඔයගොල්ලන්ට break even ගන්න පුළුවන්. සහ ඔයගොල්ලන්ට පොඩි සාමාන්‍යයෙන් trade එකකින් පොඩි profit එකකින් exit වෙනවා නම් එහෙම නැත්නම් break even දාලා ඒක safe විදියට market එකෙන් exit වෙන්න පුළුවන්. මොකද හැම trade එකම 100%ක් වැඩ කරන්නේ නැහැ. ඉතින් මේක තමයි market එක කියන්නේ. ඉතින් ඒක තමයි ඒ trade එකේ result එක. සහ තව දෙයක් කියන්න ඕනේ මේක දැන් ඔයාලා හිතන්න දැන් අපි උඩ මෙතන value මෙතන volume profile එක ගැවුවොත් එහෙම right මෙන්න දැන් මෙතනදී මෙහෙම range එකක් ගිහලා මේක පහළටනේ ගිහිල්ලා තියන්නේ. එතකොට අපි මේකත් ඔලුවට දා ගන්න ඕනේ. මාකට් එකේ දැන් මේ ඒරියා එක මෙතනත් ආයි රෙසිස්ටන්ට් එකක් විතර වැඩ කරනවා මේක රිවර්ස් වෙන්න. ඉතින් ඒක දැන් මාකට් එක බැලන්ස් එකෙන් ඉන්බැලන්ස් එකකට යන්නේ. එතකොට මෙතන බැලන්ස් වුණා ඉන්බැලන්ස් වෙලා මෙතනට ගියා. ඊට පස්සේ මෙතන බැලන්ස් වෙලා ඉන්බැලන්ස් එකකින් පහළට ආවා. ඉතින් ඒ වගේ අර වොලියුම් තියෙන හැම තැනම අපි බලන්න ඕනේ. ඒක ටර්න් වෙන්න තියෙන තැන් කොහෙද සහ ඒකට තියෙන අවස්ථාව මොකද්ද කියලා අපි ඉගෙන තේරුම් ගන්න ඕනේ මාකට් එක බලලා. හැමතිස්සෙම අපි අර ට්‍රේඩ් එකක් දානකොට රේෂියෝ එක 1 to 2 ම බලන්න නැතුව ඒක මාකට් එක ගැලපෙන විදිහට අපි වෙනස් කර ගන්න ඕනේ. ඉතින් අපි බලමු තව එකක් ඒ වගේ. දැන් මෙතන මේ රේන්ජ් එකට ගහලා බලමු වොලියුම් ප්‍රොෆයිල් එක. right එතකොට දැන් මෙතන රේන්ජ් එකක් ගිහලා තිනවා. මාකට් එක පහළට බ්‍රේක් වෙලා තියෙනවා. අපි එතන ගහලා බලමු වොලියුම් ප්‍රොෆයිල් එකෙන් value area low එක right එතනදී
බලන්න value area high එකට යටින් දානවා අපි මේක stop loss එක. එතකොට මාකට් එක මෙතනින් reverse වෙලා තියෙනවා පහළට. ඉතින් ඒ කියන්නේ මේ accumulation එකේ හිටපු sellers ලා මෙතන ඉන්නවා. ඒගොල්ලෝ මෙතනින් ආයෙ ඩිෆෙන්ඩ් කරනවා සහ මෙතනින් හිතන්න දැන් මම අර කලින් කිව්වා වගේ දැන් මෙහෙන් බයි කරන කට්ටිය ඉන්නවනේ. ඒතකොට මෙතනින් බයි කරන කට්ටිය ඒගොල්ලෝ එක්සිට් වෙන්නේ මේ රෙසිස්ටන්ට් එකෙන්. එතකොට යාළුවගේ බයි කරපු ඕඩර් එක එක්සිට් වෙනකොට ඒක සෙල් එකක් වෙනවා. එතකොට ඒ සෙල් එක නිසා පහළට එනවා සහ මෙතන ඉන්න සෙලර්ස්ලා මාකට් එක පහළට තල්ලු කරනවා. ඉතින් ඒ නිසා තමයි මාකට් එක පහළට යන්නේ. I think අන්න ඒ විදිහට තමයි මාකට් එකේ මේ රිවර්සල් බලන්නේ. සහ දැන් බලන්න මේ දැන් මෙතනත් තියෙනවා වොලියුම් ප්‍රොෆයිල් එක මම ගහපු එක. right එතකොට මෙතන බලන්න දැන් මෙතන මේ value area එක කලින් ටච් උන්නේ නැහනේ. දැන් එතන තියෙන ස්ට්‍රෝං එක බලන්න. දැන් අපි මේ මෙතනින් මේ ට්‍රේඩ් එක ගත්තට මේවා කියන්නේ මාකට් එක පහු කරන් ගියාට මේ තියෙන value area වල strong ගතිය අඩු වෙනවා. කියන්නේ එතන තියෙන strong ගතිය තියෙනවා. එතකොට බලන්න දැන් මෙතන මාකට් එක පහළට ගියා. මෙතන value area low එකෙන් ආයෙත් මාකට් එක පුෂ් කරලා දෙනවා පහළට. ඔයගොල්ලන්ට පේනවද? ඒ කියන්නේ ඒ මේ level මේ price level නිසා මේක time base එකක් අදාළ නැහැ. මේක එතකොට මැයි 24 මැයි 24ට ගිය මැයි 24 පහළට ගියපු මාකට් 26 පහළට ගියපු මාකට් එක උඩට ඇවිල්ලා තියෙන 29. ඒතකොට මේ ඒරියා එකේ තියෙන ස්ට්‍රෝං ගතිය නිසා මාකට් එක ආයෙ රිවර්ස් වෙලා තියෙනවා පහළට. ඉතින් මේ වගේ තමයි මේ වොලියුම් ප්‍රොෆයිල් එක තියෙන වැදගත්කම. අපි දැන් අලමු මෙතන දානවා value area high එකට උඩින් stop loss එක. ඒතකොට මාකට් එක පහළට ගිහලා තියෙනවා. මේ වගේ බලන්න පුළුවන් අපිට. හරි ඊට පස්සේ අපි ඊළඟට බලමු ඊළඟට වෙලා තියෙන දේවල්. දැනට මම මේක අයින් කරනවා. හරි අපිට දැන් මෙතන ආයෙත් සයිඩ් වේ එකක් පේනවා මේ වගේ. හරි අපි ඊට පස්සේ මෙතනත් ගහලා බලමු value area low එක value area high එක. ඊට පස්සේ අපි මෙතනින් entry එක ගන්නවා value area low එකෙන් අපි stop loss දානවා value area high එකට යටින්. බලන්න මෙතනදී මාකට් එක මෙහෙම ගිහිල්ලා almost ඔයාලගේ take profit එක ළඟ මාකට් එක තියෙනවා. ඉතින් මේ වෙලාවට බලලා ඔයගොල්ලන්ට මාකට් එකෙන් exit වෙන්න පුළුවන් නැත්නම් break even. එතනදිත් හේතුව මම ආයෙත් පැහැදිලි ගන්නම්. මෙතන ඔයගොල්ලන්ට පේනවා මෙතනත් වොලියුම් එකක් හැදිලා තියෙනවා. right ඊට පස්සේ වොලියුම් එක හැදිලා තමයි උඩට ගිහලා තියෙන මෙතන accumulation වෙලා තියෙනවා buyers ලා. එතකොට buyers ලා accumulation වෙලා නිසා මෙන් උඩට ගියාට දැන් මෙතනෙන් තියෙන pressure එක හින්දා මාකට් එක පහළට අවිලා තියෙනවා. ඉතින් පහළට අවිලා මෙතන තියෙන buying pressure එක නිසා මාකට් එක ආයෙත් උඩට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ තමයි දෙපැත්තෙම pressure එකක් තියෙනවා. අපි දැනගන්න ඕනේ කොයි වෙලාවද exit වෙන්නේ කොතනින්ද මේ trade එක ගන්න කියලා. ඉතින් මෙතනදී අපිට මේ accumulation එක පේන නිසා අපි මේ trade එකේ take profit එක අපිට මේ හරියට ගන්න පුළුවන්. මොකද මේ මම කිව්වා දැන් වොලියුම් අපිට කොහෙන්ද resistance එකක් පටන් ගන්න එතනින් අපි exit වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මෙතනදී අපි මේ sell trade එක take profit අරන් මෙතනින් අයින් වෙන්න ඕනේ. ඒ හේතුව තමයි right මම මේක අයින් කරන දැන් බලන්න මේ accumulation එකේ මෙතනින් තමයි value area high එක තියෙන්නේ. එතකොට ඒ value area high එකෙන් අපි මේ trade එක exit වෙන්න ඕනේ safe විදියට අයින් වෙන්න නම්. ඉතින් මෙන්න මේ විදිහට තමයි volume profile එක use කරන්නේ අපි trade වලට. ඔයගොල්ලන්ට මම තව example එකක් පෙන්නන්නම්. මම මේක දැම්මා post එක YouTube එකේ ES trade එකක් ගැන ඊයේ සහ පෙරේදා මම ඒක පෙන්නන්නම් අදාලා. right ඉතින් අපි දැන් ඉන්නේ ES chart එක future chart එක.
ඒකේ මම කලින් දැම්මා YouTube එකට මේක මම කොහොමද ඇනලයිස් කරේ කියලා බලන්න පෝස්ට් වල ඇති එක. ඉතින් මම ඒකෙදි කරේ මේ තියෙන රේන්ජ් එක මම මාක් කරගත්තා. එතනදී මම දැක්කා මේ විදිහට ඇග්‍රෙසිව් විදිහට බුලිෂ් මාකට් එකක් ඇවිල්ලා මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකක් ගියා. ඉතින් එතනදී මම කළ වැඩේ තමයි මම මාක් කරගත්ත මාකට් එකේ වැලියු ඒරියා හයි එක සහ වැලියු ඒරියා ලෝ එක මේ ඒරියා එක. ඉතින් මම මාකට් එක උඩට ගියා හරි අවුලක් නැහැ. මම කළ වැඩේ තමයි මාකට් එක පහළට එනකන් බලන් හිටියා. එතකොට මම මේ වැලියු ඒරියා හයි එකෙන් එන්ට්‍රි එක ගන්නවා. මාකට් එක පහළට එද්දි ෆස්ට් ටච් එකෙන් ස්ටොප් ලූස් එක දානවා මේ වැලියු ඒරියා ලෝ එකෙන් යටට. මගේ ටේක් ප්‍රොෆිට් එක 1 to 2 මෙතන තියෙන්නේ. හරිද? එතකොට මම මේක තව ටිකක් පැහැදිලි කරන්නම්. මෙතනදී වෙන්නේ තමයි දැන් අපිට පේනවා මේ උඩ වැලියු මෙතන උඩක් තියෙනවා. වොලියුම් ප්‍රොෆයිල් එක ගහුවාම බලන්න මේක ලෝඩ් වෙන්න ටිකක් වෙලා යනවා. හරි. මෙතනදී අපිට පේනවා මෙතන තියෙනවා වැලියු ඒරියා ලෝ එක වැලියු ඒරියා හයි එක. රයිට්. එතකොට අපි සාමාන්‍යයෙන් දැන් මෙතනින් මාකට් එක බුලිෂ් ගිහිල්ලා මෙතනත් කන්සොලිඩේට් වෙලා ඒරියා එක මාකට් එක මෙතනට ආවට පස්සේ අපි ගන්නෙ දැන් මෙතනින් බයි එකක් ගන්නවනේ. එතකොට බයි එකේ ටේක් ප්‍රොෆිට් එක අපි බොහෝ වෙලාවට මේ ඒරියා එකෙන් මොකද මෙතන රෙසිස්ටන්ට් එකක් වැඩ කරන අනිවාර්යයෙන්. රයිට්. එතකොට අපි මෙතනින් මාකට් එක එක්සිට් වෙන එක තමයි අපේ ට්‍රේඩ් එකේ හොඳම ඒරියා එක අපිට සේෆ් විදියට එක්සිට් වෙන්න. මොකද මේ තියෙන ඒරියා එක අනිවාර්යෙන් රෙසිස්ටන්ට් එකක් විදියට වැඩ කරනවා මාකට් එක අපිට. මොකද දැන් මෙතනින් මාකට් එක පහළට අවිල්ලා තියෙනවානේ. එතකොට මේ ඒරියා එක තමයි අපේ බයි ට්‍රේඩ් එකට එක්සිට් වෙන්න හොඳම තැන. මෙන්න මේ ඒරියා එක. ඉතින් ඒක ගන්නට ගැළපීලා තියෙනවා මාකට් එක 1 to 2 ගන්නකොට අපිට ගන්නට මෙන්න මෙතනින් එක්සිට් වෙන්න පුළුවන්. සහ බලන්න මාකට් එක උඩට ගියා. ඔයාලා දැන් හිතන්න ඔයගොල්ලෝ මේ හරියෙන් ට්‍රේඩ් එකකට ගත්තා නම් එන්ටර් වුණා නම් දැන් අද මාකට් එක ඊයේ රෑ ආයි මෙතනින් පහළට ආවා. සහ මෙතනදී දැන් ඊළඟ ඔප්ෂන් එක මම මෙතනින් වොලියුම් ප්‍රොෆයිල් එකක් ගහලා අපි බලනවා දැන් දෙවෙනි chance එක මේකේ රීටෙස්ට් එකේ. right. මම එක පෙන්නන්න. අපි බලන්නේ මේ accumulation area එකේ මොකක්ද උනේ කියලා. right. එතකොට දැන් ඊට පස්සේ මෙතන volume area high එක අපි මාක් කර ගන්නවා. බලන්න එතනින් ගානට මාකට් එක මෙතනට අවිල්ලා රිවර්ස් වෙලා දිනවා. දැනට මම මෙතනින් ට්‍රේඩ් එකක් අරගෙන තියෙනවා. right. එතකොට ඒක 1 to 2 තාම නැහැ. මෙන්න මේ හරිය තියෙන්නේ. ඉතින් අපි බලමු. මම හිතනවා බොහෝ දුරට දැන් මේක මම කිව්වා ඔයගොල්ලන්ට පළවෙනි ටච් එක තමයි අපි බලන්නේ වැලිඩ් එන්ට්‍රි එකක් විදියට කියලා වොලියුම් ප්‍රොෆයිල් වල. ඉතින් දැනට මේ තත්ත්වය තමයි මාකට් එක තියෙන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. දැන් ඔයගොල්ලන්ට මම අද කියා දුන්නා මාකට් එක කොහොමද අපි වොලියුම් ප්‍රොෆයිල් යූස් කරන්නේ සහ එන්ට්‍රි ගන්න මේ වගේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. මේක සාමාන්‍යයෙන් ඕඩර් ෆ්ලෝ වල සරල දෙයක්. ඉතින් මොකක්ද මේ වොලියුම් ප්‍රොෆයිල් එක යූස් කරන්න කියලා. ඉතින් මේක තව ඇඩ්වාන්ස් විදිහට අපිට යන්න පුළුවන්. දැන් එතකොට ඔයාලා හිතන්න දැන් මේ වගේ තැනකට එනකොට අපි ෆුට්ප්‍රින්ට් එක බලුවොත් එimhe absorption බලා ගන්න පුළුවන් අපිට. absorption confirm කරගෙන අපිට enter වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම කරන්නේ මට chart එකට බලන්න බැරි නම් මේ හරින් limit order එකක් දාන එක. ඉතින් ඒ නැතුව ඔයගොල්ලෝ මෙතන මාකට් එක එනකොට මේ හරිය absorption බලලා entry එකක් ගන්නවා නම් තවත් මේකේ තියෙන probability වැඩි. ඉතින් මම හිතනවා දෙයක් ඉගෙන ගන්න නැති කියලා මේ volume profile එක ගැන. වටින දෙයක් තියෙනවා නම් ඔයගොල්ලෝ ගන්න. ඉතින් ප්‍රශ්න තියෙනවා නම් අහන්න comment section එකේ. like එකක් දාන්න, comment එකක් දාන්න. thank you video එක බලුවට. ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට කියා දෙන්නම් මේ big trade අපි කොහොමද ක්‍රියේට් කරන්නේ.
ඒකේ තියෙන වැලියු එක මොකක්ද කියලා මාකට් එකේ. ඉතින් මේ වගේ හැමතැනම බිග් ට්‍රේඩ් තියෙන සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට මාකට් එකේ බලා ගන්න පුළුවන්. ඒකට අපි හැම එකම ගණන් ගන්න නැතුව අපිට අවශ්‍ය එකෙන් අපි වැඩක් ගන්න කොහොමද කියලා ඊළඟ වීඩියෝ එකෙන් මම කියා දෙන්නම්. ඉතින් subscribe කරලා නැත්නම් subscribe පාරක් දාන්න, like කරන්න, comment එකක් දාන්න, ප්‍රශ්න තියෙනවා නම්. හරි, thank you වීඩියෝ එක බලුවට. එහෙනම් ජය වේවා.